අපි කවුරුත් වගේ දැකලා තියව නේද කෙනෙක්ට හුස්ම ගන්න අමාරු වුණාම මීදුමක් වගේ දෙයක් තියෙනවා. ඉතින් ගොඩක් වෙලාවට අපි හිතන්නේ ඒක නිකම්ම වාෂ්පයක් කියලා. ඒත් නෑ. ඒකට තමයි කියන්නේ නෙබියුලයිසේෂන් ප්‍රතිකාරය කියලා. මේක නිකන් මීදුමක් නෙවෙයි. එලනා අපි අද මේ විග්‍රහයෙන් බලමු මේ පිටිපස්සේ තියෙන විද්‍යාව මොකක්ද මේ ක්‍රියාවලිය හරියටම වෙන්නේ කොහොමද කියලා. මෙන්න මේක තමයි මෙතන තියෙන ලොකුම ප්‍රශ්නේ. හිතන්නකෝ කෙනෙක්ට හුස්ම ගන්න අමාරු වෙලා ඉන්න වෙලාවක බෙහෙත් පෙත්තක් බීලා ඒක බඩට ගිහින් දිය වෙලා රුධිරයට උරාගෙන ක්‍රියාත්මක වෙනකම් බනාගෙන ඉන්න වෙලාවක් තියෙනවද? නෑනේ. අපිට ඕනි බෙහෙත පුරුවන් තරම් ඉක්මනට කෙලින්ම ප්‍රශ්නේ තියෙන තැනට, ඒ කියන්නේ පෙනහළු ඇතුළටම යවන්න. අන්න ඒ ගැටලුවට විසඳුම තමයි නෙබියුලයිසේෂන් කියන ක්‍රමය. ඉතින් නෙබියුලයිස් යන්ත්‍රයකින් වෙන්නේ හරිම සරල දෙයක් වගේ පෙනුනට ඒක හරිම බලවත්. ඒකෙන් කරන්නේ දියරයක් විදිහට තියෙන බෙහෙත් අරගෙන ඒක ඇසටවත් පේන්නේ නැති තරම් පොඩි සියුම් මීදුමක් බවට පත් කරන එක. ඊට පස්සේ රෝගියා ඒ මීදුම ආශ්වාස කරනකොට අර බෙහෙත් අංශු කෙලින්ම පෙනහළවල ගැඹුරටම ගිහින් ක්ෂණිකව ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. මේක තමයි මෙතන තියෙන ඍජු සහ ඊටම කාර්යක්ෂම ක්‍රමවේදය. හොඳයි. අපි දැන් බලමු මේ ප්‍රතිකාරය ඇත්තටම අවශ්‍ය වෙන්නේ මොන වගේ අවස්ථාවලටද කියලා. මොකද මේක නිකන් කරන දෙයක් නෙමෙයි. මේකට පැහැදිලි වෛද්‍යමය හේතු තියෙනවා. ප්‍රධාන වශයෙන්ම ඇදුම COPD, ඒ කියන්නේ නිදන්ගත අවහිරකාරී පැනහළු රෝගය, ඒ වගේම බ්‍රොන්කයිටිස් වගේ රෝගී තත්වයන් වලදී තමයි මේක ගොඩක්ම පාවිච්චි වෙන්නේ. මේ හැම රෝගයකදීම පොදුවේ සිද්ධ වෙන්නේ ශ්වසන මාර්ගය. ඒ කියන්නේ හුලං යන පාරවල් පටු වෙලා, හිර වෙලා හුස්ම ගන්න එක අවහිර වෙන එක. ඉතින් ඒ වගේ හදිසි අවස්ථාවක රෝගියෙකුට හරියට හුස්ම ටිකක්වත් ගන්න බැරි වෙලාවක ෂණික සහනයක් ලබා දෙන්න මේ නෙබියුලයිසර් යන්ත්‍රය නතුවම බැරි දෙයක්. මේක හරියට අපි බීම බටයක් මැදින් තද කරා වගේ වැඩක්. හිතන්නකෝ ශ්වසන මාර්ග ඇතුලේ සෙම පිරෙනවා. ඒ වගේම මේ වටේ තියෙන මාංශ පේශි හැකිලිලා ඉදිමෙනවා. එතකොට මොකද වෙන්නේ? වාතයට යන්න තියෙන ඉඩ සම්පූර්ණයෙන්ම වගේ ඇහිරෙනවා. අන්න ඒ වෙලාවට තමයි හුස්ම ගැනීම කියන සාමාන්‍ය දේ හරිම වෙහෙසකර සමහර විට වේදනාකාරී අත්දැකීමක් බවට පත් වෙන්නේ. ඉතින් මෙහෙම අවහිර වෙලා තියෙන ශ්වසන මාර්ගවලට මේ ප්‍රතිකාරයෙන් මොන වගේ ප්‍රයෝජනයක්ද ලැබෙන්නේ? අපි දැන් ඒ පැත්තට හැරෙමු. මෙතන තියෙන විශේෂම දේ තමයි බෙහෙත හරියටම ක්‍රියාත්මක වෙන්න ඕන තැනට. වෙන කොහෙවත් නෙවෙයි, කෙලින්ම යවන්න එක. ඇත්තටම මෙතන ප්‍රධාන වාසි කිහිපයක්ම තියෙනවා. එකක් තමයි ඖෂධ කෙලින්ම පෙනහළු වලට යන නිසා රෝගියාට ඊටම ඉක්මන් සහනයක් ලැබෙන එක. දෙවෙනි කාරණය මේ බෙහෙත් ශරීරයේ අනෙක් කොටස් වලට පැතිරෙන එක ගොඩක් අඩුයි. ඒ නිසා කටින් බොන බෙහෙත් එක බලද්දී අතුරු ආබාධ සැලකිය යුතු මට්ටමකින් අඩුයි. හරි, අපි දැන් බලමු මේ ප්‍රතිකාරය ප්‍රායෝගිකව කරනකොට කොහොමද වෙන්නේ කියලා. මොකද මේක පියවරෙන් පියවර හරියටම අනුගමනය කරන්න ඕන ගොඩක් සැලකිලිමත් වෙන්න ඕන ක්‍රියාවලියක්. ඕනෑම බෙහෙතක් දෙන්න කලින් වෛද්‍ය ක්ෂේත්‍රයේ තියෙනවා රන් රීතියක්. ඒ තමයි නිවැරදි කරුණු 5. සරලවම කිව්වොත් නිවැරදි රෝගියාට නිවැරදි ඖෂධය, නිවැරදි මාත්‍රාවෙන්, නිවැරදි වේලාවට සහ නිවැරදි ක්‍රමයට ලබා දෙන එක. මේ සම්පූර්ණ නෙබියුලයිසේෂන් ක්‍රියාවලියම පදනම් වෙලා තියෙන්නේ අන්නේ මූලධර්මය උඩයි. එතකොට මේ ක්‍රියාවලිය ප්‍රධාන පියවර 5කට කඩන්න පුරුවන්. පළවෙනියටම රෝගියා සහ උපකරණ ලෑස්ති කරගන්නවා. ඊළඟට નિયમિત බෙහෙත හරියටම නෙබියුලයිසර් එකට දානවා. තුන්වෙනියට රෝගියාට පහසු ඉරියව්වක තියලා මාස්ක් එක පළඳවනවා. හතරවෙනියට තමයි ප්‍රතිකාරය දෙන මුළු කාලය පුරාම රෝගියාගේ තත්ත්වය ගැන අවධානයෙන් ඉන්න එක. අවසාන වශයෙන් හැම දෙයක්ම සටහන් කරලා පාවිච්චි කරපු උපකරණ නැවත පාවිච්චිට ගන්න කලින් හොඳටම පිරිසිදු කරනවා. මේ මුළු ක්‍රියාවලියම සාර්ථක වෙන්න නම් හැම වෙලාවෙම පිළිපදින්න ඕන මූලික මූලධර්ම ටිකක් තියෙනවා. මේවා තමයි රෝගියාගේ ආරක්ෂාව වගේම ප්‍රතිකාරීය කාර්යක්ෂමතාවය තහවුරු කරන්නේ. සාර්ථක ප්‍රතිකාරයකට යතුරු වගේ දේවල් කිහිපයක් තියෙනවා. නිවැරදි රෝගියා හඳුනා ගන්න එකෙන් ලොකු වැරදි වැළක්ව ගන්න පුරුවන්. කරන දේ රෝගියාට පැහැදිලි කළාම එයාගේ සහයෝගය අපිට ලැබෙනවා, බය නැතුව ඉන්නවා. දෑත් පිරිසිදුව තියාගන්න එකෙන් ආසාදන වළක්වනවා. නිතරම රෝගියා දිහා බලන් ඉන්න එකෙන් අනතුරක් වෙන්න ගියොත් කලින්ම අඳුර ගන්න පුළුවන්. ඒ වගේම හැම දෙයක්ම ලියලා තියෙන එක අනාගත ප්‍රතිකාර වලටත් හරිම වැදගත්. ගොඩක් දෙනෙක්ට පටලැවෙන දෙයක් තමයි නෙබියුලයිසර් එකයි ඉන්හේලර් එකයි කියන්නේ එකක්ද කියන එක. මේ දෙකම පාවිච්චි කරන්නේ ශ්වසන රෝගවලට උනාට මේ දෙකේ ක්‍රියාකාරීත්වයයි පාවිච්චි කරන අවස්ථාවයි සම්පූර්ණයෙන්ම වෙනස්. අපි දැන් බලමු මේ වෙනස මොකක්ද කියලා. ප්‍රධානම වෙනස තියෙන්නේ මේවා පාවිච්චි කරන අවස්ථාවේ. බලන්න නෙබියුලයිසර් යන්ත්‍රයක් ගොඩක් වෙලාවට යොදාගන්නේ රෝගී තත්ත්වය ටිකක් දරුණු අතට හැරුණම වෛද්‍ය අධීක්ෂණය යටතේ. ඒත් ඉන්හේලර් එකක් කියන්නේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක්.
ඒක සාමාන්‍ය රෝගියාට දිනපතා තමන්ටම කළමනාකරණය කරගන්න පුරාන් විදිහට මෘදු රෝගී තත්ත්වයන් පාලනය කරන්න හදපු දෙයක්. ඉතින් මේ සම්පූර්ණ විග්‍රහයෙන් පස්සේ අපි මේ ප්‍රශ්නය ගැන ටිකක් හිතන්න ඕන. මේක නිකම්ම යන්ත්‍රයක් ක්‍රියාත්මක කරනවා වගේ වැඩක් විතරක් නෙවෙයි. මේ දේ හරියටම නිවැරදිව කරන එක හුස්ම ගන්න බැරුවේ අමාරුවෙන් ඉන්න රෝගියෙකුට සුව පහසුවක් ලොකු සහනයක් ලබා දෙන්න කොයිතරම් දුරට බලපානවද? ඇත්තටම මේ ප්‍රතිකාරයේ සැබෑ සාර්ථකත්වයේ තීරණය වෙන්නේ අන්න එතනයි.